self discipline හදාගන්න පියවර 5. මේක නිතරම inbox වෙන ප්‍රශ්නයක්. මම කියවලා තියෙන දේවල් එක මේ දෙවෙනි වතාවට තමයි ඒ ගැන වීඩියෝ එකක් කරන්නේ. පළවෙනි පියවර ඔයාගේ ජීවිතේට දීර්ඝකාලීන අරමුණක් හෝ ජීවිතේට purpose එකක් හදාගන්න එක. මේකට shortcuts නෑ. අපි හැමෝම දන්නවා motivation කියන්නේ myth එකක් කියලා. ඔයාට ඔයාගේ ජීවිතේට අවුරුදු 10කින් වෙන්නේ කවුද මොකක්ද කරන්න ඕන කියලා අදහසක් තියෙනවා නම් නිසකයෙන්ම ඔයාට self discipline එක ඇති වෙනවා. දෙවෙනි පියවර තමයි ඔයාගේ දීර්ඝකාලීන අරමුණ කොටස් වලට බෙදා ගන්න එක. ඒ කියන්නේ ඔයාගේ අවුරුදු 10ක අවුරුදු 5 ළඟම අවුරුදු 5ට බෙදන්න පුළුවන්, ඊළඟට අවුරුදු 3 දක්වා අඩු කරන්න, අන්තිමට අවුරුද්ද දක්වා අඩු කරලා අපි plan එකක් හදනවා නම් හදන්නේ මේ ඉස්සරහට එන මාස 3ට විතරයි. මොකද scientifically prove වෙලා තියෙනවා අපිට දේවල් achieve කරගන්න පුළුවන් මාස 3ක් යනකම් විතරයි කියලා. ඒ හින්දා ඊළඟ මාස 3 ඔයා කරන්න ඕන මොනවද කියලා හරියටම පොතක ලියන්න. තුන්වෙනි පියවර තමයි මේ මාස 3 කෙටි කාලීන අරමුණු සාක්ෂාත් කරගන්න ඔයා routine එකක් හදාගන්න එක. පුංචි පුංචි වතුර බිඳු එකතු වෙලා තමයි ගඟක් හැදෙන්නේ. ඉතින් ඔයාගේ දියුණුව වෙනුවෙන් දවසකට පුංචි ස්ටෙප් එක ගන්න තියන්න. මේ රුටීන් එකක් හදාගන්න එකෙන් කරන්නේ ඔයා දවස් 30 තීරණ ගනිද්දි වෙන ඩිසිෂන් ෆැටිග් එක අවම කරන එක. එතකොට ඔයාට මහන්සියක් නෑ රුටීන් එකකට ක්‍රියාත්මක වෙද්දී ඔයාගේ වැඩේ කරගන්න. මේක ඔයාට හැබිට් ට්‍රැකර් එකකින් චෙක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් to do list එකක් හරි හදලා ඔයාට දිනපතා දෛනිකව ඔයාගේ දියුණුවට යන දෙයක් හදාගෙන තියෙන්න ඕන. හතරවෙනි පියවර තමයි distraction අඩු කරලා ඔයාගේ environment එක හදාගන්න එක. ඔයාට ගෙදර අයගෙන් කරදරයි නම් ඔයා කරන්න ඕන ඒගොල්ලන්ගෙන් emotionally detach වෙන එක. ඔයාට ෆෝන් එකෙන් කරදරයි නම් ඔයා කරන්න ඕන ඒක ලොකර් එකකට දාලා වහන එක. ඔයාට ඔෆිස් එකේදී ඔයාගේ self image එක හරියට ඔයා පිළිඹු කරන්නේ නැත්නම් ප්‍රොමෝෂන් එකකට යන්න ඔයා කරන්න ඕන ඔයාගේ self image එක හදාගන්න වැඩ කරන එක. මෙන්න මේ වගේ ඔයාගේ environment එකයි ඔයාගේ distraction උයි ඒ ටික හදාගන්න. පස්වෙනි සහ අන්තිම පියවර ඔයා වෙනුවෙන් හැම දවසකම පෙනී ඉන්න එක. අපි හැමෝගෙම හැම දවසක්ම perfect නෑ. අර අන්තිම නරක දවසකත් ඔයාගේ දියුණුව වෙනුවෙන් චූටි හරි දෙයක් ඔයා කරන්න වග බලා ගන්නව නම් අන්න ඔයාට self discipline තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ ඔයාට burn out එකක් එනවා නම් අනිවාර්යයෙන්ම break එකක් ගන්න. හැබැයි මේක phone එක අරගෙන ඇඳට වෙලා දවසම නිදා ගන්න break එකක් නෙමෙයි. ඔයාව නැවත ඔයාගේ යථා තත්ත්වයට පත් කරන විදිය, ඔයාගේ ගමන slow down කරන හරි, ඔයාට අලුත් විදියට හිතන්න පොළඹන හරි විදිය අර effective break එකක් වෙන්න ඕනේ. අන්තිමට කියන්න තියෙන self discipline හදා ගන්නවා කියන්නේ අර සමීකරණයක් වගේ දෙයක්වත් මන්තරයකින් විසඳනවා වගේ දෙයක්වත් නෙමෙයි. ඒක අපි එකිනෙකාගේ වෙනස් personalities තියෙනවානේ. ඒක අනුව සහ අපේ lifestyle එක අනුව එක එකිනාට ආවේනික දේවල් තමයි තියෙන්නේ. ඒ නිසා නිතරම ඔයාගේ pattern identify කරලා ඔයාට ගැළපෙන විදියට ඔයාගේ self discipline එක හදාගන්න. ඒ ඔක්කොටම කලින් ඔයාගේ දීර්ඝකාලීන අරමුණ මොකක්ද කියලා පුළුවන් නම් යටින් ලියාගෙන යන්න. නැත්නම් කොලයක හරි ලියලා අදම තීරණය කරන්න ඔයාට මොකක්ද කරන්න ඕනේ කියලා.